ඔයා අම්මගෙන් තාත්තගෙන් හරි ඔයාගේ ආච්චි අම්මා සියගෙන් හරි අහලා තියෙනවද රෙදිවැල් යටින් යන්න එපා කියන කතාව? ඇයි එහෙම කියන්නේ? ඇත්තටම රෙදිවැල් යටින් රිංගුවොත් මොකද්ද වෙන්නේ? අද වීඩියෝ එකෙන් කතා කරමු අපි ඒ ගැන. එහෙනම් රැඳිලා ඉන්න අපේ වීඩියෝ එකේ අවසානයේ වෙනකන්. මේ වැරද්ද නිසා ඔයාගේ ජීවිතය අවුල් වෙලා නම් අපි බලමු අවසානයේ මේ වැරද්දෙන් වන බලපෑම් නිවැරදි කරගන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් යමු වීඩියෝ එකට. මේ කතාව ඇත්තක්ද නැත්නම් මිත්‍යාවක්ද? ඔයා දන්නවනේ මේ විශ්වයේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ශක්තියින්ගෙන්. ඉතින් අපි ගාව තියෙන හැම භාණ්ඩයකටම ඒකට ආවේනික ශක්තියක් තියෙනවා. අපි මේ බලය, ශක්තිය අව탁සිරු කරනවා කියන්නේ ලොකු වැරද්දක්. වාස්තු ශාස්ත්‍රයේ වගේම තවත් ගොඩක් සංස්කෘතීන් වල අපිට කියා දෙනවා මේ ශක්තියින් අපේ ජීවිතයට කරන බලපෑම ගැන. ඔයා දන්නවද? අතීතයේ පැරැන්නෝ මේ රෙදිවැල හඳුන්වලා තියෙන්නේ කිලිවැල කියලා. සාමාන්‍යයෙන් අපි රෙදිවැලක ඇඳුම් හොදලා දාන්නේ වේල ගන්නනේ. ඉරේලිය බලයෙන් ඒ රෙදි වේලෙද්දී ඒ ඇඳුම් තුලින් පිට වෙන්නේ අපද්‍රව්‍ය සහිත වූ ඍණාත්මක ශක්තියක්. අන්න ඒ හේතුන් නිසා තමයි ඒකට කිලිවැල කියලා කියන්නේ. ඉතින් ඒ වගේ ඍණාත්මක ශක්තියක් පිට කරන වැලකට යටින් හිස පහත් කරගෙන යනවා කියන්නේම අපේ තියෙන බලය කිල්ලට අව탁සිරු වෙනවා කියන එක. ආයෙත් පැහැදිලිව කියන්න ඕනේ මෙතන කිල්ල කියන්නේ අපවිත්‍රකම, අපිරිසිදුකම. නැතුව භූත දෝෂ, යක්ෂ දෝෂ හා සැබඳුණු වචනයක් නම් නෙමෙයි. අපේ පැරණි කියන තවත් කතාවක් තමයි මලගෙදරකට ගියාම කිල්ලට අහු වෙනවා කියන කතාව. ඒකෙන් කියන්නේ එතන අපවිත්‍ර, ඒ වගේම ඍණාත්මක ශක්තියක් නිකුත් කරන තැනක් කියන එකයි. ඉතින් රෙදිවැල කියන්නේ අපි වටා ගෙතුණු ඍණාත්මක ශක්තියෙන් අපිව අපිරිසිදු කරන වගේම ඒ නරක ශක්තිය මුදාහරින ස්ථානයක්. එහෙම තැනකින් අපි හිස පහත් කරන් ගියාම මේ රෙදිවැල අපේ ජීවිතවලට ඍණාත්මක ශක්තිය එකතු කරන ద్వාරයක් විදිහට කටයුතු කරනවා. සමහර නිවෙස්වල ඔයා දැකලා ඇති ගේ වටේටම රෙදිවැල් බැඳලා. ඉතින් එතකොට කොහොමද යන්න වෙන්නේ මේ වැල් කිහිපයක් යටින්. එතකොට ඒක හේතුවක් වෙන්න පුළුවන් ඒ ගෙවල් වල දියුණුව සමගිය නැති කරලා දාන්න. ඒ වගේම මූල දුෂ්කරතා ආකර්ෂණය කරගන්න. පෞද්ගලික වර්ධනයේ සම්බන්ධතාවල හිටස් හැලහැප්පීම් ඇති කරවන්න. ඉතින් ඔයාගේ ගෙදර එහෙම රෙදිවැලක් තියෙනවනම් නැත්නම් එහෙම රෙදිවැලක් යටින් ගිහින් තියෙනවනම් නැත්නම් කලින් තිබ්බනම් අපි මොකද්ද කරන්න ඕනේ? ඔන්න එහෙනම් ඒක කියන්න කලින් ඔයා මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් වීඩියෝ එකට ලයික් එකක්, කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් අහම්බෙන් හරි ඔයාලට මේ වීඩියෝ එක විශ්වයේ මුණ ගැස්සුවා නම් විශ්වයට ස්තුතිවන්ත වෙන්න. එහෙම කරොත් ඔයාගේ ජීවිතේ ඔයා හිතන් හිටපු දෙයක් ඊළඟ පැය 24 ඇතුළත ඔයාට අහන්න ලැබෙයි. මාත් එහෙම වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔව්. මීට කලින් ඔයා ගෙදර හැම රෙදිවැලක් තිබ්බනම් ඔයා රෙදිවැලක් යටින් ගිහින් තිබ්බනම් ඔයා මොකද්ද කරන්න ඕනි? එහෙම කිසිම විශේෂ චාරිත්‍රාක් කරන්න ඕනි නෑ. එහෙම කවුරු හරි කියලා තියෙනවා නම් ඒක තනිකර බොරුවක්. හැබැයි එහෙම දැනටමත් රෙදිවැලක් තියෙනවා නම් දැන්ම අයින් කරන්න. ඒක කරන්න ඕනි හරිම පරිස්සමට. ඒ වගේම නිවැරදි චේතනාවෙන්. මොකද මේක නිකම්ම නිකන් අනවශ්‍ය වස්තුවක් ගෙදරින් අයින් කරන විතරක් නෙවෙයි. ඒකත් එක්කම ඔයා තුළ ඔයාගේ ජීවිතය තුළ ගොඩනැගුණු ඍණාත්මක ශක්තිය සහ අවාසනාවන්තකම තමන්ගේ ජීවිතෙන් අයින් කරලා දානවා කියන හැඟීමෙන් ඒ රෙදිවැල අයින් කරන්න. ඉතින් ඔයා ඔන්න වැරදියට තේරුම් ගන්න නම් එපා. මං කියන්නේ ගෙදර රෙදිවැල තියන්න එපා කියලා නෙවෙයි. ගෙදර කාටවත් ඒක යටින් නැමිලා යන්න බැරි තැනකින් තියන්න. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. තව මේ වගේ වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් සුබම සුබ දවසක් ඔයාට.